මේ දියවැඩියාව කොහොමද අපිටම පහත් වෙච්ච හෙනහුරෙක් වුනේ. ඒ කියන්නේ මම සරලම කියන්නේ මේකයි. ඕගොල්ලන් දැකලා තියෙන බටහිර රටවල් වල ඔය සෝෂල් මීඩියා බැලුවම ඒ මිනිස්සු සීනි කනවා, සීනි බොනවා පුළුවන් තරම්. හැබැයි හොඳට ජොලි ඉන්නවා. අපි තමයි කැවුමක් ළඟින් ගියොත් සීනි නගින්නේ. මේකට හේතුවක් තියෙනවා. මේක ඔයාගේ ජානවල වැරද්දක් මිසක් ඔයාගේ වැරද්දක් නෙමෙයි. මොකද දකුණු ආසියාතික අපිට සීනි මෙටබලයිස් කරන්න පුළුවන් ප්‍රමාණය හරිම අඩුයි. බටහිර ලෝකෙට වඩා. ඒක හින්දා ඒකයි අපිට චුට්ටක් හරි සීනි කෑවොත් සීනි වල පාලනයක් නැතුව වැඩි වෙන්නේ. හැබැයි අපි කන්නේ එහෙමද? අපි කන්නේ හැබැයි අපිට බටහිර රටවල මිනිස්සු වගේ Tamanට වඩා 10 ගුණයකට වැඩියෙන් සීනි මෙටබලයිස් කරන්න පුළුවන් වගේ තමයි. මං කාටවත් අවුරුදු කන්න එපා කියනවා නෙමෙයි. මං කියන්නේ මෙච්චරයි. අපේ ප්‍රශ්නේ අපේ ජානවත් අපේ කල්චරකවත් නෙමෙයි. අපේ ප්‍රශ්නේ කම්මැලිකම්. මොකද අපි අවුරුදු ඉතිරි මාසවල හරියට එක්සයිස් එකක් කරනවා නම් ඇඟ මහන්සිලා ව්‍යායාම කරලා හරියට කට පරිස්සම් කර ගන්නවා නම් අපිට අවුරුදු මාස කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. එතකොට ඕගොල්ලන්ටත් අවුරුද්දේ උපරිම ෆන් එක ගන්න පුළුවන්. වැඩි ඕනේ නැහැ කොට්ට පොර තරඟට ගිහිල්ලා ඒකත් දිනන්න පුළුවන්.